මුලින්ම කෑෂ් ඩ්‍රෝව් එකේ තියෙන RJ11 කේබල් එක print එකේ RJ11 port එකට connect කරලා ඉවර වෙලා print එකේ drivers වල install කරලා තියෙන. එතකොට මම කියන්නම් කොහොමද කෑෂ් ඩ්‍රෝව් එකේ කෑෂ් ඩ්‍රෝව් එක auto open වෙන setting එක හදන්න කියලා. එතකොට මෙතන Windows වල ඔයාලට පුළුවන් printers and drive scanners කියන එකට යන්න. එතකොට ඔයාලගේ 80mm thermal print එකේ අදාළ drive එක select කරලා එතනින් manage කියන option එකට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන එනවා printer properties කියන එක. ඊට පස්සේ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් device settings කියන එකේ තියෙනවා cache box action කියන එක. එතකොට මේ cache box action කියන එක සාමාන්‍යයෙන් එන්නේ none කියලා. අපිට එතකොට print එක එද්දිම cache draw එක open වෙන්න ඕන නිසා අපිට මෙතනින් පුළුවන් මේක වෙනස් කරගන්න. මෙතන cache box number 1 before printing කියලා අපිට දාන්න පුළුවන්. දාලා ඊට පස්සේ මේක apply කරලා okay කරන්න. ඊට පස්සේ ඔයාලා සාමාන්‍ය විදිහට ඔයාලගේ POS system එකෙන් print එකක් දාද්දි ඔටෝම cache box එක open වෙනවා.